ඔබ දන්නවත් ඇමරිකාවේදී ගැහැණු ළමයි දෙදෙනෙක් ස්ලෙන්ඩර්මෑන් සතුරු කිරීම සඳහා තම මිතුරියට පිහිය නැන ඇති බව. එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ 12 හැවිරිදි ගැහැණු ළමයි දෙදෙනෙක් අන්තර්ජාලය ඔස්සේ හමු වූ ස්ලෙන්ඩර්මෑන් නම් බිහිසුණු රූපයට අධික ලෙස ඇබ්බැහි සිටියා. ඔහු උසයි, මුහුණක් නැහැ, කළු සූට් එකක් ඇඳ සිටින අතර වනාන්තරයේ ජීවත් වන බව පැවසුණා. මේ ගැහැණු ළමයි විශ්වාස කළේ ඔහු සැබෑ චරිතයක් බවයි. ඔහුට කීකරු නොවුනොත් තම පවුල් වලට හානි කරනු ඇතයි ඔවුන් බිය වුණා. ස්ලෙන්ඩර්මෑන් වෙත තම පක්ෂපාතීත්වය ඔප්පු කිරීමට ඔවුන් භයානක සැලසුමක් සකස් කළා. දිනක් ඔවුන් තම හොඳම මිතුරියව ඇඟිමුත්තන් සෙල්ලම් කරනවා කියා බොරුවට රවටලා වනාන්තරයට රැගෙන ගියා. වනාන්තරය තුලදී ඔවුන් දෙදෙනා පිහියකින් 19 වතාවක් ඇන ඇයට පහර දී ඇය මිය යනු ඇතැයි සිතා ඇය වනාන්තරය තුල අතහැර දමා ඔවුන් පලා ගියා. ඒත් වාසනාවකට මේ බරපතල තුවාල ලබා සිටියම දැරිය අසල වූ පාපැති දාවන මන්තීරුවක් වෙත බඩගාගෙන යාමට සමත් වුණා. එහිදී ඇයව දුටු පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් කඩිනමින් රෝහල් ගත කරනු අතර ඇයගේ දිවි ගලවා ගැනීමට සමත් වුණා. ප්‍රහාරකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළ විට ඔවුන් කියා සිටියේ මේ ස්ලෙන්ඩර්මෑන් සතුරු කිරීම වෙනුවෙන් සිදු කළ බවයි. අන්තර්ජාලයෙන් බිහි වූ ප්‍රබන්ධ කතාවක් සැබෑ වේදනාවකින් සහ බියකින් අවසන් වූ මෙම සිද්ධිය මුළු රටම කම්පනයට පත් කළා. අන්තර්ජාලයේ සැරිසරන ජනප්‍රවාද සහ මිත්‍යා කතා පමණට වඩා විශ්වාස කිරීම කොතරම් භයානක විය හැකිද යන්න මෙම සිදුවීම අපිට හොඳින් මතක් කර දෙනවා. ඉතින් මොනවද ඔයා මේ කියන ස්ලෙන්ඩර්මෑන් ගැන දන්නේ? ඒ ගැන අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අපේ පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.